කරා කියලා කියවගේ ඉන්න දුව වැඩේ පටන් ගත්තා. ෆියුසලාජ් එක ප්ලෑන් එක අරගෙන කපලා අදවල තියෙන බෝඩ් එකට අපිට තියෙන දැන් KD බෝඩ් එක මේක කපලා ගන්න. ඔයාලට පේනවනේ. ඇයි? අර පොඩි ඔව්. මේ මං කියන්නේ ESC පුච්චලා දෙන්න. ඕකේ. දැන් පේනවා ඇති අපි ෆියුසලාජ් එක කපාගෙන ඉවරයි. මේකේ පොඩි බැට්මෑන්ගේ ස්වරූපයක් තියෙනවා. මිනි උදව් කරපු එක්කෙනා එක්කෙනෙක් පේනවද දන්නේ නැහැ. පේනවද? දැන් තියෙන්නේ අපිට මේක ස්ටේප් වලින් රේන්ෆෝස් කරගන්න. සාමාන්‍යයෙන් මේ වගේ හදනකොට මුළු බෝඩ් එකම අපි නම් සෙලෝ ටේප් වලින් නාවනවා. අපි දැන් එකක් ටේප් කරගෙන අවසන් වීගෙන යනවා. තව ටිකයි තියෙන්නේ. ඔයාලට BMC ගන්න පුළුවන්. නෑ නෑ එපා. ඊට පස්සේ අපිට තියෙනවා දැන් කපන්න අපේ වින් එක. අපි දැන් වින් එකේ කැල ටික කපන් ඉවරයි. ඒ වගේම ටේප් එක ගාලා එතන කට්ටයක් තියෙන පොඩි වින් එක හදාගන්න අපි කියනවා නේ රුඩන් ෂේප් එක හරියන්න අපි කපලත් ඉවරයි. අයි ෆියුසලාජ් එකත් කපලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ එලවේටර් එකයි රඩර් එකයි කපා ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ඕන ඔක්කොම කැල් ටික කපාගෙන ඉවරයි. ගොඩක් දුරට. තව එක දෙයක් කියන්නේ අපේ පවර් බෝඩ් එක අපි ඒක අන්තිමට කපමු. ඉන්න මෙතන තියෙන රඩර් එක, එතන තියෙන වින් එක, එතන තියෙන එලවේටර් එක, එතන තියෙන ෆියුසලාජ් එක. අපි දැන් මේ ටික ඇසෙම්බල් කරමු. හරියනම් ප්ලේන් එක අපි සාර්ථක හදලා නිම කරා. මට පේන ඇති ෆ්ලයි කරන කට්ටිය රෙඩි වෙන්න යන්නේ.
ඉතුරට ලස්සන නීට් එක වැඩි ආවා. වෙනවා දැන් මෝටර් එක ESC එක ඒ වයිහානස්සයක් දාලා දැනට පොඩ්ඩක් දිග වැඩි කරගත්තා කේබල් එක. ඉතරයි. ඉතුරු ප්ලේන් එකත් රෙඩි. අනිත් ප්ලේන් එකත් අපි අරගෙන ෆ්ලයි කරන්න යනවා. ඒ ගයිස් අපි වෙනවා ෆ්ලයි කරන්න යන ගමන් ඉන්නේ ඉලක. ඉනා වෙන්නේ. මචං පොඩ මුණ පෙන්නන්න. පොඩ්ඩක් පෙන්නන්න. What? පේන ඔයගලන්ට අපේ ජහන් මල්ලි ප්ලේන් එක එන්න අද අපි අලුතෙන් හදව පිමිදු මල්ලි ප්ලේන් එක මේක නම් දැන් එකපාර අපි ෆ්ලයි කරා ටෙස්ට් ෆ්ලයිට් එකක් දැම්මා වීඩියෝ එක කරලා නැත්නම් චාට් කරලා මේ දින මගේ එක ගණන් ගන්න දෙයක් නැහැ හැබැයි ලයිට් තියෙනවා ජහන් මල්ලි ප්ලේන් එක වන්න හදන්නේ ක්‍රෑෂ් කරගන්නේද ෆ්ලයි කරයිද කියලා දන්නේ ෆ්ලයි කරලම් බලමු රෙඩිද У меня такое дежавю, это побочный эффект. И что ж такое, другого выбора у меня нет. Шахты долго я искала, но снова пол как лава. Где же мне алмаз найти? Слушай, может, знаешь ты? Собираю третий стак. ෆ්ලයි කරද්දි මේ වගේ අක්‍ර තැබ්බ වෙනවා මේ ළමයාගේ එලවේට් එක ගැලවිලා තියෙනවා මිඩ් ෆ්ලයිට් එකේ මාර වැඩ තමයි අපිටත් එන්නේ මම හිතන පිටවස්සිබ ඔන්න ඕකට තමයි කියන්නේ යවන්න කලින් ප්‍රී ෆ්ලයිට් චෙක් එකක් කරලා යවන්න කියලා. එන්න අපේ දෙවෙනි ටේක් එකේ ලයිට් දැම්මා. මෙයාගේ ප්ලේන් එක ෂේප් එක රිපෙයාර් කරගත්තා. බලමු ආයෙ පාර ෆ්ලයි කරලා. Dinner race eකට වල Я туда не пойду. ඒ පාර නම් ක්‍රෑෂ් එක හොඳට වුණා. හැබැයි වැඩි අවුලක් නැහැ. මොකට මවුන්ට් එක විතරයි ගැලවිලා තියෙන්නේ. අපිට හයි කරලා ගන්න පුළුවන්. ඉතින් ප්ලේන් එකේ ভাইබ්‍රේෂන් එකට මෙතන තියෙන නට් එක හැම වෙලේම ලූස් වෙනවා. දැන් දෙවෙනි එකත් නැති වුණා. දැන් තුන්වෙනි එක නැති කරගන්න බැරි හින්දා අපි මෙතන මොකක් කර පිළිමයක් හොදන්න වෙනවා. දැන් ඉතුරුලා තියෙන අරක විතරයි. ඒක ෆ්ලයි කරලා බලමු. ඉතින් අන්තිම පාර ෆ්ලයි කරන්න හදන්නේ ඉතරන්න කලින්. එපා ඔය ඇති බොඳලා තියනද එක අලුවරේ මට පේනවා අන්න දැන් මේ උඩ වින්න කව් වා මේ වල සවුන්ඩ් කට් කරනවනේ නෑ දාන්න දෙමත් කතා අපි කතා කරන්නේවා අවුලන්නේ
මගේ මේක උඹ අරන් තියන්නේ. පිමුද මේක පොඩ්ඩක් අල්ලග. මගේ මේක මොකද්ද? මේ වෝල්ටේජ් ටෙස්ට් එක. යකෝ මගේ එක බා. මම මගේ මේක එකක් දාලා දෙන්නේ මේක එක බැටරියක් යනවා පිමිදුගේ. පිමුදුගේ වෝල්ටේජ් එක නේ ඔය. ඔව්. ඒක පොඩ්ඩක් කට් කරන්න. කවන්නේ වද්දා එපා එපා ගෙදර මිනිස්සුන්ට එහෙම පෙන්නන්න ඕන. කවන්නේ. අපි ඉම්පොසිබල් try කරමුද? තනියද? හරි ඔයා ඉතින් අර ආනන්ද එක්ක යන්නේ නෙමෙයි හරිද? හරි එහෙම වෙන්න ඕනේ. ඔයා මේ නාලන්ද හෙඩ්සෙට් නෙමෙයි. ආ අර කට් කරගන්න. ඔක්කොම කට් කරන්නේ. අරගෙන නෑ නෑ මම බීක් එක දාන්න. මේ කණේ යන්නේ ඇස්සේ. මේ කසුන් මේවා බ්ලර් කරා. කසුම් කසුන් සඳයින් කරා. නේද? හරි. ESC එකලා පුස් ගාම දාන්න. ESC එක පිටුනට බෙක් එක එනවා. wow ඒක පට්ට ස්ලෝ. ඒක උලන්නේ නෑ ඒකයි. අඩි ෆ්ලයින් එක වගේ. ආ සයිඩ් බයි එක. අපි ලෝ ෆ්ලයින් එකක් ගමු. ඒතර මිනිස්සුන්.老天保佑，金山银山前路有。老天教唆别管江湖人。老天保佑，金山银山前。 අපිට මේ වීඩියෝ කියන්න වෙනවනේ අපි යූස් කරපු මේවා. අන්තිමට පෙන්නමු. අපි ගේමු දැන්. අන්තිමට දාන්නේ. බොඩිය තමයි අවුල. මම හයිටෝඩි ගියානේ මගේ නැත්තම් මාත් කොහොම යවනවා. බලපන් මූ ඉස්සෙල්ලා මගේ කර හරියට අර ස්ටික් දෙක ගෙරුවේ නැත්නම් ෆුල් ට්‍රොටල් ලැබුවනේ. අල්ලාහ් අක්බර්. මෙතන ඉන්න දැන් නේද? නයිස්. බටර් ලෑන්ඩින් එකක් ගත්ත ෆයිනලි. බැටරි ලෝ ගයිස්. හරි. නම් එතනින් අපි ගියා. අපි ඊළඟට හම්බ වෙනවා අපේ ටයිෆූන් එකනොයි S24. sorry SU-37 ජෙට් එකනොයි. එහෙනම් කට්ටිය අපි ඊළඟ වීඩියෝ හම්බ වෙමු. අපි පමුණුවිල ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ කට්ටියත් එක්ක ලයි ගන්න දැන් නම් වෙලාව කීයද මන්දා 6:40යි. හරිද? දැන් අපි වීඩියෝ හම්බ වෙමු. දැන් බෑක් කරගන්න ගාලා එනවා. බයි.